කඳුරට අධිවේගී මාර්ගයේ පළමු කොටස සඳහා වැය වෙන මුදල බිලියන 145.8යි. ඒ අනුව කිලෝමීටර වැය වෙන මුදල රුපියල් බිලියන 4.48යි. මේදී මාර්ගයේ කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා පිරිවැය ගණනය කිරීමේදී පාස් සඳහන් අංගයන් ඉදිකිරීම ඇතුළත් වේ. කණු මගින් ඉදිවෙන මාර්ග කිලෝමීටර් 12.35යි on columns. අධිවේගී මාර්ග පාලම් මුළුදුර කිලෝමීටර් 1.4යි. ගුවන් පාලම් මුළුදුර කිලෝමීටර් 0.845. බෝක්‍ර ප්‍රමාණය 48යි. අන්තර්හෝමාරු ස්ථාන 3යි. ගරු කතානායකතුමනි, සුදුවන්තනා ගරු ඇමතුමාට විස්තරාත්මක පිළිතුරක් ලබා දීම ගැන මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් පසුගිය මේ මැතිවරණ වේදිකා සියල්ලකදීම පසුගිය රජයට තිබිච්ච ප්‍රධාන චෝදනාව තමයි ගරු කතානායකතුමනි, අන්සොලිසිටඩ් ටෙන්ඩර් ක්‍රමයෙන් බැහැර වෙලා අන්සොලිසිටඩ් ක්‍රමයක් යටතේ සියලු ඉදිකිරීම් ලබා දෙනවයි කියලා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා විශාල උද්ඝෝෂණයක් මහජන මතයක් රටේ ගොඩනැගුවා. ඒක වැරදි කියලා. මගේ පළවෙනි ප්‍රශ්නය, මේ කඳුරට අධිවේගී මාර්ගයේ පළවෙනි කොටස මේ කිලෝමීටර් 37ක කොටස ලබා දෙන්න කටයුතු කරන්නේ එම ක්‍රියාමාර්ගයේ අනුවම නේද? අන්සොලිසිටඩ් කියන්නේ සිංගල් සෝස් අන්සොලිසිටඩ් ක්‍රමවේදය යටතේ නේද මේ ඉදිකිරීම් කර්මාන්තය බාර දීමට තමන්නාසලා කටයුතු කරන්නේ? කරු කතානායකතුමනි, වෙනසක් තියෙනවා. මේ සැරේ පොලිය හුඟක් අඩුයි. ඒ කාලේ දුන්නේ පොලිය 100%යි. මේ සැරේ පොලිය ඊටාම සානදායි තත්වයට ලබා දීලා තියෙනවා. අන්න ඒකයි වෙනස. ගිය සැරේ 100%ක අන්සොලිසිටඩ් ක්‍රමවේදය යටතේ නේද එතුමන්ලා විරුද්ධ වෙච්ච, දැඩිව විවේචනයට ලක් වෙච්ච ඒ ක්‍රමවේදයම නේද මෙවර මේ සඳහා පාවිච්චි කරලා තියෙන කියලා කියන එකයි මගේ ප්‍රශ්නේ උනේ. ඔව්, අන්සොලිසිටඩ් කතාව නම් මට තරම්ම මතක නෑ. අපි හැමදාම කිව්වේ පොලිය ගැන. අපි හැමදාම කතා කරුවේ පොලිය ගැන. මොකද පොලිය ගෙවන්න බැරි වුණාම ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි වෙනවා. අන්න ඒකයි. අන්න ඒකයි තමුන්නාසෙලාගේ අපේ වෙනස ඒකයි. නෑ මං කියන්න නෑ, චයිනා මෙටලික් කෝපරේෂන් එකට කොහොමත් ගිවිසුමක් අත්සන් කරලා දීලා තිබුණා අන්සොලිසිටඩ් හැටියට ඕකෙන් කොටසක් කරන්න. අමෙරිකාවට දුන්නා කියලා පිළිගන්නවනේ. ඔයගොල්ලෝ දුන්නා. හරි. ඒ ගිවිසුම අහෝසි කරා නම් අපිට ඒ වෙනුවට වන්දි ගෙවන්න සිදු වෙනවා. ඔයගොල්ලෝ කොටසක් දුන්නා. අර කොටස වෙනසක් ඇති වුණා විතරයි. කොටස දුන්නේ ඔයගොල්ලෝ. කොටස දුන්නේ ගිය ආණ්ඩුවේ. ගිය ආණ්ඩුවේ හුඟක් පව් අපි ගෙනියනවා. ඔය දුන්නේ කොටස තමයි දුන්නේ මැද කොටස. කෑගල්ල පැත්තට යන කොටස. ප්‍රශ්නේ වෙලා තිබුණේ කඩවතේ ඉඳන් මීරිගමට. ඒගොල්ලෝ ලෑස්ති වුණා කඩවතේ ඉඳන් මීරිගම යන කොටස අරගන්න. මොකද ඊළඟ කොටසයි බාර දුන්න ආසියානු සංවර්ධන බැංකුවට. දැන් තියෙන්නේ පොතුහැරේ ඉඳන් නුවර කොටස කොහොමද කරන්න කියලා ඊළඟට පොතුහැරේ ඉඳන් දඹුල්ලට. මෙතන සිදු වුණේ අපි එනකොට තිබුණ අන්සොලිසිටඩ් ඒවා ගණනාවක් තිබුණා. ඒවා අපිට අවසන් කරන්න සිදු වුණා. ඔය නැත්තම් මේ දකුණු අධිවේගී මාර්ගයේ මහා මාර්ගයේ අන්තිම කෑල්ල කරන්න බැරි වෙනවා. ඒගොල්ලෝ මේක දීලා තිබුණේ චීන එක්ක අත්සන් කරලා තිබුණේ අන්සොලිසිටඩ්. අපි අන්සොලිසිටඩ් එක අවශ්‍ය කරා නම් අපිට ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න වෙනවා. ඊළඟට ඔබතුමන්ලා කියලා දකුණට යන පාර මේවා කරා කියලා. මෙතන සිදු වුණේ මේ ඒ අය කිව්වනේ අපි ලෑස්ති මේ ප්‍රශ්නේ විසඳ ගන්න. එහෙනම් අපි බාර ගන්නම් කඩුවතේ ඉඳන් මීරිගමට. ඔබතුමා දන්නවා මීරිගමේ ඉඳන් මෙතෙන්ට අපි ආසියානු සංවර්ධන මණ්ඩලයට දුන්නා. ඔය දෙකේම මේකක් නැහැ. ඉතින් මට කියන්නේ ඇයි ඔයගොල්ලෝ ඇයි ගිහින් එකඟුනේ කියලා අර කෑගල්ල පැත්තට මේ චයිනා මෙටලික් එකට දෙන්න. නැත්තම් වැඩන්නේ නෑනේ. කතානායකතුමනි, ඉතා පැහැදිලිවම වගකීමෙන් කියන්න කැමති ඒ කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමතිවරයෙක් විදියට මේ කඳුරට අධිවේගී මාර්ගයේ දේශීය කොන්ත්‍රාත්කරුවන් 5 දෙනෙක්ට තමයි පැවරුවේ. දේශීය මේ කොටස පවරලා තිබ්බේ නෑ කාටවත්.
ඒ කඩවත කොස්සින්නේ සිට මීරිගම දක්වා වූ පළවෙනි කොටස කිසිම ඉදිකිරීම් කරුවට පවරලා තිබෙන්නේ නැහැ. කොටස් 5ක් දේශීය සමාගම් වලටයි පවරලා තිබුණේ. මම වෙනම අහන්නම් ඒ ඇස්තමෙන්තු මුදලක් තියෙන එකට අදාළව. මේ චීන සමාගමට මේ කොටස පවරලා තිබ්බයි කියලා කියන කතාව සම්පූර්ණ වැරදි. මගේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ ගරු කතානායකතුමනි දෙවෙනි ප්‍රශ්නය දැන් මේකේ මිල කිලෝමීටරයකට බිලියන 4.48යි. ඔබතුමා සඳහන් කර නිවර්දනය දැමතෝ. කිලෝමීටරයකට බිලියන 4.48යි. ඔතන මතක ඇති පහුගිය කාලේ ලේන් 6 පාරක් කිලෝමීටරයකට බිලියන 4.8ක් වුණාම ප්‍රසිද්ධ වේදිකාවේ සහ විවාදවල දැහුව මේ පාර්ලිමේන්තුව දැහුවා මේ පාර හදන්නේ රත්තරන් වලින්ද කියලා. ලේන් 6 වෙනම පොතක් ගැහුවා. ඉතින් අර ඔබතුමාලත් ඒ කාලේ මෙහෙම තමයි. ඉතින් ඒ නිසා දැන් නැවත කිලෝමීටරයක් ලේන් 4 මන්තිරු 4 එදා මන්තිරු 6 4.8 වුණා. දැන් මේ උත්තරය අනුව ලේන් 4 4.48 බාට පත් වෙලා තියෙනවා. ඒතර මේක රත්තරන් සහ ප්ලැටිනම් එකතු වෙලා හදනවද කියලා කියන ප්‍රශ්න සමාජය මතු කරයි. අනුර මේ කොළඹ මාර්ගයේ යන උත්තර කැක්කුමක් තියෙනවනම් 2004 අපේ නායකතුමා මැලේසියාවට ගිහිල්ලා ආගෙන ඉන්න මැලේසියාවට ගිහිල්ලා පොඩ්ඩක් ඉන්න ආගෙන ඉන්න මේ උත්තරේ තමයි දෙන්නේ. 2004 මැලේසියාවට ගිහිල්ලා BOT ක්‍රමයට මේ පාර හදන්න කෙනෙක් කරන් ආව සම්පූර්ණ වියදම බිලියන 60යි. අද මේ පාර හදන්න යනවා බිලියන 325ක්. තමුන්නාන්තලා උත්තර කැක්කුමක් තියෙනවා 2005 බලයටපත් උනායින් පස්සේ මේ පාර හදන්න තිබුණා. ගරු කතානායකතුමනි මේක හදන්න තිබුණා. එදා මම කියන්නම් එදා ජනාධිපතිවරණයේ 2005 මහනුවර දිස්ත්‍රික්ක පෙරදුරු නිසා ඡන්ද 75000කින් මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා මම මහනුවරට පාර හදන්නේ නැහැ කියලා. ඒක තමයි නැත්තම් කොළඹ කියන්නේ අගනුවර මහනුවර කියන්නේ දෙවනි අගනුවර. තමුන්නාන්සේලා අධිවේගී මාර්ගයක් හැදුවා ඒකේ කාර්වත් නැහැ. Order please. Order please. මේ ගැන කියන සම්පූර්ණ පැහැදිලි කරන්න පුළුවන්. ඒකට මන්ත්‍රීතුමාට ඕනෑක අහන්න පුළුවන්. පළමුවෙන්ම මේ සමාගමට ගිවිසුමක් අත්සන් කරලා තිබුණ අන්සොලිසිටඩ්. පොතුහැර ඉඳන් රඹුක්කනට. මේ හරි පුදුම එකක්. මේ පාරේ වැඩ කටයුතු මහනුවරින් පටන් ගන්න නැතුව කඩුවතින් පටන් ගන්න නැතුව උත්සව දාලා පැවැත්වුවා මැදදී. හරි පාරක්. ඒ කියන්නේ පොතුහැර ඉඳන් රඹුක්කනට පාර හදනවා. රඹුක්කනෙන් පැත්තේ පාරකුත් නැහැ. මේ කොළඹට එන්න පාරකුත් නැහැ. අපි හිර වෙලා තිබුණා පාරේ අහන්නකෝ. නෑ අහන්න. ටිකක් අහන්න මම කියන දේ අහන්න. ඊට පස්සේ පිළිතුරු දෙන්නකෝ. ඊළඟට ඒ නිසා අපි අරගත් ඇදී විශාල ප්‍රශ්නයක් තිබුණා. දැන් නුවරට යන මහා මාර්ගය ගැන මම හිතන්නේ විශාල ප්‍රශ්න ඇති වෙලා තිබුණා එතන. හරි මම කියන්නම්කෝ. ඊට පස්සේ ඔබතුමාලා කතා කරන්න. ඊළඟට ඒ නිසා අපි මේක අලුතෙන් ගන්න හැදුවා. අලුතෙන් ගන්න හැදුවැද්දී කොන්ට්‍රැක්ටර්යෝ 5 දෙනෙක් ඇවිල්ලා යාළුකමට දීලා තිබුණා ඇත්ත වශයෙන්ම කඩවත කෑල්ල. ඒකේ මුදල් දෙන්න තිබුණේ ආණ්ඩුවේ. ඉතින් අපි කිව්වා අපිට මුදල් නැහැ. අපිට තියෙනවා ගිහින් පඩි වැඩි කරන්න. අපිට ඒ මුදල් දෙන්න බෑ. ඒ පාර ආසියානු සංවර්ධන බැංකුව කිව්වා අපි ලෑස්ති අර පොතුහැර කොටස කරන්න කියලා. මීරිගම ඉඳන්. ඉතින් එහෙනම් ඒක අරගත්ත ඇද්දි මේක කැන්සර් මේක ගියද්දි මේගොල්ලෝ ඇවිල්ලා කිව්වා අපි මේ කොන්ට්‍රැක්ට් එක කළා තියෙනවා. අපි ඔයගොල්ලන්ට එහෙනම් නඩු දාලා වන්දි ඉල්ලනවා. දැන් වෙලා තියෙන්නේ ඒගොල්ලෝ කොමිස් අරගෙන අපිට වන්දි ගෙවන්න කියනවා. ඒකත් හරියට ඉතින් ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි ලැබෙන්නේ.
මේ ප්‍රශ්න උත්තරේ නෙමෙයි ලැබෙන්නේ. ගරු ඩලස් මැතිතුමා. ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි Yeah, let Honorable Prime Minister finish. මම අගමැතිතුමාට බාධා කරනවා නෙමෙයි. I'll give the floor. Honorable Prime Minister, you can reply, and then I'll give the floor to Honorable Prime Minister. මේ මං හිතන්නේ මේ ගැන හොයලා බලන්න කොහොමද මං කතා කරන මයික් එක ගියේ කියලා. කරුණාකරලා මහලේකම්තුමා මට වාර්තාව දෙන්න. ඊළඟට ඒ නිසා අපි දැන් එකඟ වෙලා තියෙනවා කඩවත ඉඳන් මීරිගම වෙනකන් ඔය චීන සමාගමේ නිසා චීන සමාගමේ ඔයගොල්ලෝ ගෙව්වේ ඔයගොල්ලෝ කොමිස් ගත්තේ අපිට සිදු වුණේ පව් ටික ගෙවන්න. ඊළඟට එතන ඉඳන් ආසියානු සංවර්ධන බැංකුවේ දැන් ලංකාවේ කොන්ට්‍රැක්ට් කරුවන්ටත් අපි අවස්ථාව දෙනවා අපිට තීරණයක් ගන්න තියෙන ඒගොල්ලෝ ඒකට දෙන්නේ මෙතන ඉඳන් දඹුල්ලටද මෙතන ඉඳන් මහනුවරටද ඒ සඳහා ඕනේ මුදල් ආණ්ඩුවෙන් ගන්න දෙන්න බැරි වුණාට අපි දැන් ලෝක බැංකුවේ කතා කරගෙන යනවා ඒත් ඒක විනිවිදභාවයෙන් ලංකාවේ ඕනම කොන්ට්‍රැක්ටර් කෙනෙක්ට මේක ඉල්ලන්න පුළුවන් අනික ගරු කතානායකතුමනි අපි ඉස්සෙල්ලා මේ මහා මාර්ගය සකස් කරේ 2003 දී කටුනායක ඉඳන් මහනුවරට. මොකද කොළඹ ඉඳන් කටුනායකට අධිවේග මාර්ගයක් තිබුණා. ඒකට කටුනායක ඉඳන් මහනුවරට යනවා නම් අඩු ගානේ කොළඹ ඉඳන් මහනුවර මේ කටුනායක අධිවේග මාර්ගයේ මුදල් ලබා ගන්න තිබුණා. ඒත් කවුද ගිහින් මේක මාරු කරා? ඇයි? වැඩියෙන්ම ගෙවන්න තියෙන්නේ කොළඹ ඉඳන් ඔය කරන පොතු හැරපැති ඔය කෑලි වලට. එතකොට කොමිස් එක වැඩි වෙනවා. නැත්තම් මේකේ ගාන අඩු වෙනවා. ඇත්ත වශයෙන්ම මට මේ ගැන තීරණයක් තිබුණා නම් මේගොල්ලෝ ඔක්කොම ඉඩම් අත්පත් කරලා දෙන කොළඹ කෑල්ලේ. මේ මීරිගමට යනකම්. නැත්තම් ඔය ඔක්කොම නවත් වෙලා ඇත්ත වශයෙන්ම අපිට කරන්න තිබුණේ එහෙනම් ආපහු කටුනායක ඉඳන් මහනුවරට ගෙනියන්න. කවුද මේක ආපහු කැලණියේ ඉඳන් ගත්තේ? එතෙන්ට කැලණියේ ඉඳන් කටුනායක වෙනුවට වඩා මේ කඩවතේ ඉඳන් මේ පාරට වඩා අපි කටුනායක ඉඳන් මහනුවරට කරා නම් යන මීර මුදල මොකද්ද ඒ වෙනස? කවුද ඒවා සාක්කුවේ දාගත්තේ කියලා තමයි අපි දැන් හොයන්න තියෙන්නේ. පාරවල් හදන එක පටන් ගත්තාන් පස්සේ. ඔව්. ගරු කතානායකතුමනි මගේ අවසාන අතුරු ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නය. ඔව්. ගරු කතානායකතුමනි දැන් ගරු අගමැතිතුමා කරපු ප්‍රකාශය අතවශ්‍ය මේ ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි තුමා දුන්නේ. ඒ කෙසේ වෙතත් මේ මිල කිලෝමීටරයකට 4.48 බිලියන මිලියන නෙමෙයි. ඒ නිසා මෙතෙක් මහා මාර්ග අධිවේග මාර්ග ඉදි කිරීමේදී මෙතෙක් ඉතිහාසයේ නියම වෙච්ච වැඩිම මිල. මම ඔබතුමා අහන්න කැමතියි මේකේ ලංකාවේ ඉංජිනේරුවරුන්ගේ ඉංජිනේරු ඇස්තමේන්තුව කීයද? ගරු කතානායකතුමනි මෙතන වැදගත් වෙන්නේ ඒ ප්‍රශ්න උත්තරේ වැදගත් වෙන්නේ අපි නෙමෙයි මේ චෝදනාව කරන්නේ. මේ අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් තමයි ඔබතුමාගේ රාජ්‍ය ඇමතුමා වර්තමාන මගේ හිත මිත්‍ර ඩිලාන් පෙරේරා ඇමතුමා එදා වස බෝතල් ටික දුන්නේ මේ අධිවේගී මාර්ගය ගැන කතා කළා. වස කුප්පියක් ඔබතුමාට ඉදිරිපත් කරේ. ඡන්දෙට පෙර ඔබතුමාගේ රාජ්‍ය ඇමතුමා අද එසා මම අපි විතරක් නෙමෙයි මේ චෝදනාව කරන්නේ ගරු කතානායකතුමනි. එසා මේක සාධාරණ පදනමක් තියෙනවා. මේක අපි හාස්‍යයෙන් බැහැර කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. එසා ඉංජිනේරු ඇස්තමේන්තුව කීයද කියලා කියන පිළිතුරේ නම් හරිද ගරු මැතිතුමා? හොඳයි. වශයෙන්ම අපේ ආණ්ඩුව බලයටපත් වෙන්න කලින් මේ ගිවිසුම් ඔක්කොම සකස් කරලා තිබ්බේ. මුදල් ගෙවලත් තිබ්බේ බොහෝ දුරට. මේසේ යටින් ගෙවන මුදලත් දීලා තිබ්බේ. අපිට කිව්වනේ ඒගොල්ලෝ ඔබතුමා නෑ කිව්වට මං කියන්නද කාටද දුන්නේ කියලා. මම කියන්නද කාටද දුන්නේ කියලා. මේ මේදි ප්‍රෙග්නන්ට් හරි. පොඩ්ඩක් පැහැදිලි කරන්න ගරු අනිත් එක එමෙතුමා දැන් ලොකෝ කැක්කුමක් මේ මහනුවර ගැන 2004 බිලියන US ඩොලර්ස් බිලියන 60 හදන් තිබ්බ පාර මේ වගේ 6 ගුණයක් අඩුයි 6 times less. දැන් තමයි කැක්කුම හැදිලා තියෙන්නේ. ප්‍රශ්න තුන මහනුවර ගැන කැක්කුම හැදිලා තියෙන්නේ දැන්ද හොඳයි කියන්නේ අපි ප්‍රශ්න තුන අවසానයි ගරු මන්ත්‍රීතුමා. කිඹුල් කඳුළු හලනවා. හරි. කිඹුල් කඳුළු හදනවා. හොඳයි ගරු මන්ත්‍රීතුමා හොඳයි. 2004 පාර හැදුවා නම්
අද අපි පැයෙන් නුවරට යනවා. හරි. 2004 පාර හැදුවා නම් අපි පැයෙන් නුවරට යනවා. ඕගොල්ලෝ කවුද මේ පස් දෙනා? බිලියන 2.5 අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඔව්. කවුද මේ පස් දෙනා අපි නම් කරන්නේ දේශීය ව්‍යාපාර? කියන්න හරි. අපිට. හරි. කියන්න අපිට ඔය පස් දෙනා කවුද කියලා? හරි. කියන්න. ගරු කතානායකතුමනි මම ඉල්ලීමක් කරනවා. යන්න කවුද? You name the contractors. You name the contract. You name කවුද? So we'll go to okay, shall we go to the next question? who are the who කවුද මේ පස් දෙනා කියන්න බලන්න. නම් කරන්න.